ආයුබෝවන්. ඔබට මම අද කියන්න යන්නේ පැමිණිල්ලක තියෙන වැදගත්කම. ඔබ සිවිල් අධිකරණයක නඩුවක් පවරන අවස්ථාවේදී ඔබ ගොනු කළ යුතු පැමිණිල්ලක අඩංගු විය යුතු මූලිකම කාරණා ටිකක් තිබෙනවා. සමහර අවස්ථාවන් වලදී ඔබ ගොනු කරන පැමිණිල්ල දින දුර්වලතාවයන් මත ඔබට ඔබගේ පැමිණිල්ල අධිකරණයේ නිසි පරිදි සනාථ කර සහන ලබා ගැනීමේ හැකියාව නොලැබෙන අවස්ථා මා දැක තිබෙනවා. ඉතින් මම ඔබට මුලින්ම කියන්නම් ඔබ අධිකරණයක යම් නඩුවක් සම්බන්ධයෙන් ඒ නඩුවට විශේෂගත දේපල හෝ යම් කාරණාව සම්බන්ධයෙන් ඔබගේ නඩු නිමිත්ත හෙළිදරව් කිරීමේදී එම පැමිණිල්ල ඉතාම ප්‍රබලව ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. මන්ද යත්න අධිකරණයේ සහන ඔබට ලබා දෙන්නේ ඔබ ගොනු කරන ලද පැමිණිල්ලේ ප්‍රකාරව පමණයි. ඉතින් ඔබ පැමිණිල්ලක් ගොනු කරන අවස්ථාවේදී ඔබගේ නඩු නිමිත්ත, ඊට අදාළ ලේඛන, ඊට අදාළ ප්‍රස්තුත වූ කාරණාවන් නිසි පරිදි අධිකරණයට ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඔබගේ පැමිණිල්ලේ මූලික වශයෙන් පැමිණිල්ලේ දිනය, පැමිණිල්ල නම් වන නඩුවක් ආකාරයෙන්ද පවරා තිබෙන්නේ, එම පැමිණිල්ලේ සවිස්තරාත්මක දක්වා ඇති කාරණාවන් නිසි පරිදි විස්තර කර, ඒ වගේම දිනේ යොදා නිසි පරිදි අත්සන් කිරීම සහ එහි තිබෙන්නා වූ අන්තර්ගතයන් අනුවම සහ ඔබ ආයාචනයෙන් ඉල්ලා සිටින්නේ කුමන සහනද අධිකරණයෙන් යන්න නිසි ලෙස ඉල්ලා සිටීම සහ විස්තර කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අධිකරණය එම පැමිණිල්ල ප්‍රබලව ඉදිරිපත් කර ඊට සනාථ වූ ලේඛන ඉදිරිපත් කර ඒවා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මේවා කියවා බලා හොඳින් තේරුම්ගෙන ඔබ ඉල්ලා සිටින්නේ කුමක්ද? ඒ වගේම ඔබ එම ඉල්ලීමේ යම් වාරණ නියෝගයක් ඉල්ලා සිටිනවා නම් අප්‍රතිකාරී හානියක් සහ පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වනවාද යන්න ඒ ඉක්මනින් පිළිසකර කිරීම සඳහා අධිකරණයේ මැදිහත් වී ඒ සඳහා යම් ක්‍රියාවන් දානය කළ යුතුද යන්න, වාරණයක් දිය යුතුද යන්න සඳහා ඔබ නිසි පරිදි කරුණු සනාථ කිරීම නම් අත්‍යවශ්‍යම වෙනවා. අධිකරණයේ පැමිණ සියලු දේ ඇවිල්ලා ඔබගේ නිවසේ පරීක්ෂා කිරීම සිදු කරන්නේ නැහැ. ඔබ අධිකරණයට ඒ සඳහා නියම වූ ආකාරයට ඡායාරූප, ලේඛන, ඔප්පු තිරප්පු මගින් සනාථ කර ඔබ ඉල්ලන සහන නිසි පරිදි ප්‍රබලව ඉදිරිපත් කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්. සමහර අවස්ථාවලදී ඔබ ඉල්ලා සිටින සහනයවත් නිසි පරිදි පැමිණිල්ලේ ඉල්ලා නොසිටින අවස්ථා දැක තිබෙනවා. නමුත් අධිකරණයට හැම අවස්ථාවෙම ඔබ ඉල්ලා නොසිටින සහන ලබා දීමේ හැකියාවක් නැහැ. අධිකරණ එක නඩුවක් නෙමෙයි තියෙන්නේ කියලා ඔබ හොඳ ආකාරවම දන්නවනේ. නඩු රාශියක් පවතිනවා. අධිකරණය නිසා මේවා හොඳට සාවධානව විමසා බලා තමයි විචක්ෂ බුද්ධියෙන් තමයි ඔබට මේ තීන්දුව නියම ලබා දෙන්නේ. කරුණාකර ඔබට මේ මතක තබා ගන්න පැමිණිල්ලක ප්‍රබලතාවය. එහි නිසි පරිදි අඩංගු යුතු කරුණු නිසි පරිදි ගොනු කිරීම ඉතා වැදගත්. දිනය, නඩුව, නඩු නිමිත්ත උපචය වේ කුමන අවස්ථාවේද, ඒ සඳහා ඔබ ගන්නා ලද ක්‍රියාමාර්ග කුමක්ද, ඔබට නොලැබුණු සහනය කුමක්ද, ඔබ අධිකරණයෙන් පතන්නේ කුමන ආකාරයේ සහනයක්ද, ඒ සම්බන්ධව නිසි පරිදි ලේඛන මගින් සනාථ කර අධිකරණයට ප්‍රබල වූ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඔබගේ වගකීම. ඉතින් ඒ අනුව තමයි අධිකරණය ඔබගේ පැමිණිල්ල ප්‍රකාරව තමයි සහන ලබා දීමට සිදු කරන්නේ. ඉතින් පැමිණිල්ල සංශෝධනය කිරීමට සිදු තවත් දීර්ඝ කාලයක් ඔබට ගත වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තබා ගන්න අවශ්‍ය වූ ලේඛන සමග ඔබගේ පැමිණිල්ල නිසි පරිදි සනාථ කර නිසි ආකාරයෙන් පිළිවෙලට අධිකරණය ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව. නීතියට ඇන සිටීමද ඉතා වැදගත්.